සුබ දවසක්. කොරියාවේ ඉන්න ඔයාලට EPS account එක හදාගන්න බැරි වුණා නම් හෝ කලින් හදපු account එක නැවත ගන්න බැරි වුණා නම් password එක අමතක වෙලා තියෙනවා නම් මට message එකක් දෙන්න. මම ඔයාලට account එක නැවත ගන්න උදව් කරන්නම්. මම දන්න තරමේ මම ඔයාලට උදව් කරන්නම්. ඔයාලා මුලින් account එකක් හදලා තියෙද්දි නැවත අලුතෙන් account එකක් හදන්න ගියාට ඒක හරියට හදාගන්න බැරි වෙනවා. මොකද කලින් ID එක විස්තර දීලා හදපු හින්දා නැවත අපි අලුතෙන් account එකක් හදද්දී ID විස්තර දුන්නට ඒ අලුතෙන් හදන account එක හරියටම හදාගන්න බැරි වෙනවා. මොකද ID details විස්තර යාලා ලබා ගන්නේ නැහැ. ඉතින් කොහොමද ඒ කියන්නේ අපේ කලින් account එක කොහොමද අපි නැවත recovery කරගන්නේ කියලා මම ඔයාලට උදව් කරන්නම්. ඉතින් අවශ්‍ය කට්ටිය විතරක් ඉන්නවා නම් මට message එකක් දාන්න. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ වැදගත් වෙනවා කියලා හිතනවා නම් Facebook account එක follow කරගෙන යන්න කියලා අමතක කරන්නත් එපා.